දැන් අපි දැන් මොකද දිහා බලාගෙන අපේ මේ මනස කොච්චරක් දුරට වැඩ කරනවද කියලා බලන්න යන්නේ. දැන් අපි මෙතන රිලැක්ස් එකේ ඉඳි වෙලා අපි කල්පනා කරනවා මේ මොකද ගැන මොනවද කියන්නේ? මොකද ගැන මොනවද කියන්නේ? නැත්නම් අපිට පුළුවන් මොකද ගැන සිතුවක් කියන්න පුළුවන්, කවියක් කියන්න පුළුවන්, මොකද ගැන කතාවක් කියන්න පුළුවන්, මොකද ගැන කතන්දරයක් කියන්න පුළුවන්, නැත්නම් මොකද ගැන දෙපසක් කියන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මොනා කරන්න යන්නේ? ලියන්න යන්නේ. හරි නේද? හරි. දැන් ඔන්න වාඩි වෙන්නේ නම් හරි. වෙනදාට මොහොතට ආවට පස්සේ අපි කරන්නේ අපි වෙනදාට මොහොතට එන්නේ මොනවටද? අපි විනෝද වෙන්න. නේද? රැල්ල පාගන්න. සෙල්ලම් ගෙවල් හදන්න, වැලි ගෙවල් හදන්න, කකුල් වැලි වලට හිටවන්න. එහෙම තමයි අපි එන්නේ වෙනදාට. හැබැයි අපි අද ඇවිල්ලා තියෙන්නේ වෙනස් වැඩකට. බලාගෙන කල්පනා කරන්න අපිට මොනවද පේන්නේ? හරිද? ඊට පස්සේ ඇස් දෙක වහලා කල්පනා කරන්න අපිට මොනවද ඇහෙන්නේ? සර්, ඊට අපිට අර වෙරළ උඩින් යන කුරුල්ලෝ ගැන ලියන්න පුළුවන්ද? අපිට වෙරළ උඩින් යන කුරුල්ලෝ ගැන ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන්. කුරුල්ලනේ උඹලා කොහෙද බං ඔය යන්නේ? එහාට මෙහාට